ඉතින් කොහොමද ඔයාලට අදත් එන්නකෝ මාත් එක්ක මේ ලස්සන බ්ලවුස් එක මහන්න. ඉතින් මේ සඳහා මම යොදාගන්නේ printed muslin material එකක්. ඉතින් මේ සඳහා අවශ්‍ය දේවල් ටිකත් ලෑස්ති කරගෙන මගේ channel එක subscribe කරලාම එකතු වෙන්න. මේ ඇඳුමට ගැලපෙන්න රේන්ද නූල් වගේම ලස්සන ගැලපෙනම බටන්ස් ටිකකුත් මම යොදාගත්තා. මුලින්ම බ්ලොක් එක සදාගනිමු. මුලින්ම සෙන්ටර් ලයින් එක ඇඳගෙන ඉහළ කෙළවරේ සිට හරස් රේඛාවක් ඇඳ ගන්න. සෙන්ටර් ලයින් එකේ හරස් මිමි ලකුණු කරගන්න. අඟල් 1.5ක් පහත් කරලා උරහිස් රේඛාව, අඟල් 3ක් පහත් කරලා කර රේඛාව සහ අඟල් 7.5ක් පහත් කරලා අත්කට දක්වා උස රේඛාව ඇඳ ගන්න. අඟල් 15ක් පහත් කරලා ඉන රේඛාව ඇඳ ගන්න. බ්ලවුස් එකේ උසම අඟල් 22ක් විදිහට ලකුණු කරගත්තා. දැන් බිඳුව රේඛාවේ කර පළල අඟල් 3ක් ලකුණු කරගන්න. උරහිස රේඛාවේ උරහිස දෙකට බෙදීමින්ම ලකුණු කරගන්න. අඟල් 3ක් පහත් කළ රේඛාව කර රේඛාව හින්දා ඒකේ මුකුත් ලකුණු කරගන්නේ නැහැ. පපුව රේඛාවේ ඔයාගේ පපුවට 4ට බෙදපු මිම්මට අඟලක් එකතු කරලා ලකුණු කරගන්න. ඉන අඟල් 15ක් පහත් කරපු රේඛාවේ ඔයාගේ ඉන වට 4ට බෙදලා අඟලක් එකතු කරපු මිම්ම ලකුණු කරගන්න. අඟල් 22ක් පහත් කරපු රේඛාවේ ඔයාගේ උකුල වට 4ට බෙදලා ඔයාට අඟල් 2ක් පමණ වැඩිපුර ලකුණු කරගන්න. දැන් උරහිස රේඛාව ඇඳ ගන්න. උරහිස කෙළවර සිට පහළ අත්කට දක්වා කෙලින් රේඛාවක් ඇඳ ගන්න. එම රේඛාවේ හරි මැද ලකුණු කරලා ඉන්න ඇතුළට අඟල් භාගයක් ලකුණු කරන්න. ඊට පස්සේ උරහිස කෙළවරේ සිට එම ලක්ෂ්‍යය දක්වා යා කරන්න පහළට. දැන් අත්කට වක්‍රය ලස්සනට හැඩ කරලා ඇඳගෙන අංශය ඇඳ ගන්න. යට වාටියේ සිට අඟලක් ඉහළට ලකුණු කරලා වාටිය හැඩ කරගන්න. දැන් අඟල් 6ක් පහතට ලකුණු කරලා ලස්සනට කර රේඛාව ඇඳ ගන්න. අපි ලස්සන කොළ එකක් නිර්මාණය කරගන්න යන්නේ අඟල් 3.5ක් පල්ලට කර වක්‍රයේ සිට වටේටම ඇඳ ගන්න. කොළ එකේ හැඩය ලස්සනට ඇඳගෙන සෙන්ටර් ලයින් එකේ ඉඳලා ඇතුළට අඟල් 3 කාලක් ලකුණු කරලා කොළ එක හැඩ කරගන්න. කොළ එකේ වටේටම ලස්සනට හැඩය ඇඳ ගන්න. දැන් පිටුපස පළුව සඳහා උරහිසේ සිට අඟල් භාගයක් ඉහළට දෙපැත්තෙම ලකුණු කරලා උරහිස අඟල් භාගයක් උස්සන්න. ඉන්පසුව අත්කටත් භාගයක් වැඩිපුර ලකුණු කරගෙන ලස්සනට අත්කට හැඩය ඇඳ ගන්න. කර හැඩය ඇඳ ගන්න ඕනේ ඔය අඟල් 1.5ක් පහත් කරපු රේඛාවේ සිට ලස්සනට කරවට හැඩය ඇඳ ගන්න. දැන් කොළ එකේ හැඩය වෙනම කොළයකට ට්‍රේස් කරගන්න ඕනේ.
අපි මේ බ්ලවුස් එකේ ඉදිරිපසට ඕපන් එකක් තියෙන නිසා පිටුපස පළුව මැද නැම්මට තියලා කපා ගන්න. ඉදිරිපස පළුව කපන විට අඟලක් එළියට වැඩිපුර තියලා කපා ගන්න ඕනේ. ඔය රෙදි මත තියලා කපා ගන්නකොට මැහුම් වාසි තියලා කපා ගන්න. කරවටට අඟල් භාගයක්, උරහිසට අඟලක්, අත් කටට අඟල් භාගයක් සහ අංශයට අඟල් 1/4ක් හෝ අඟලක් තියලා මැහුම් වාසි වැඩිපුර තියලා කපා ගන්න. ඉදිරිපස පළුවේ විවරය සඳහා අඟලක් වැඩිපුර තියලා කපා ගන්න ඕනේ. අත උස මම අඟල් 18ක් ලකුණු කරගන්නවා. අත සඳහා රෙද්ද 4ට නවලා රෙද්දේ ඉහළ කෙළවරේ සිට පහළට අඟල් 5ක් ලකුණු කරන්න. එම 5ක් ලකුණු කර ලක්ෂයේ සිට ත්‍රිකෝණාකාර හැඩයක් ඇඳගෙන එම රේඛාව කොටස් 4කට බෙදාගෙන ඔයාගේ අත් කට හැඩය ඇඳ ගන්න. අත අග වාටියනුත් මම අඟලක් පමණ අඩු කරලා අත හැඩ කරලා ඇඳ ගන්නවා. කොළ එක කොටසෙන් කොටස් 4ක් කපා ගන්න. දැන් අපි මසා ගන්න යන්නේ මුලින්ම කොළ එක මසා ගන්න. කොළ එකේ ඉස්සලාම රේන්දය අල්ලලා ඉන්පසු අනිත් පළුව උඩින් තියලා කට් මාක් දීලා අනිත් පැත්ත හරව ගන්න. දැන් ඉදිරිපස පළුවේ ඕපන් එක අඟලක් ඇතුළට නවලා මසා ගන්න. පළු දෙකේම එහෙම මසාගෙන කොළ එක තියලා මහ ගන්න. දැන් ෂෝල්ඩර්ස් ඇටච් කරගන්න. කර සඳහා පයිපින් එකක් යොදාගෙන ලස්සනට ඇතුළට නවලා මසා ගන්න. දැන් ස්ලීව් එක මසා ගනිමු. ස්ලීව් එකේ ඉහළ කෙළවරට
පුංචි ස්ප්ලිට්ස් ටිකක් තියලා තමයි මම මසාගන්නේ. මේක පොඩි පෆ් ස්ලීව් එකක් නිසා. අතාග සිහින් වාටියක් මුලින්ම මසා ගන්න. ඉන්පසුව අඟල් 2ක් පල්ලට නවා ගන්න. නබලා අඟල් භාගයක් පල්ලට මසා ගන්න. හරි, ඒ නවාගත්ත කොටස ඉහළ පැත්තට හරවලා නැවත මසා ගන්න. දැන් අත ඉලාස්ටික් එකක් යොදලා රැලි කරගන්න පුළුවන්. ඔයත් මේ වගේ ලස්සන පෆ් ස්ලීව් එකක් මහලා බලන්න. දැන් ස්ලීව්ස් දෙක ඇටෑච් කරගෙන සයිඩ් සීම්ස් මසා ගන්න. ඉතින් මේ තියෙන අපි මසාගත්ත බ්ලවුස් එක ලස්සනට ඉදිරිපසට ලස්සන බටන්ස් ටිකක් ඇටෑච් කරගෙන මේ බ්ලවුස් එක ලස්සන කරගන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. මගේ channel එකත් subscribe කරලා තියාගන්න.